ආයුබෝවන්. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ 6 ශ්‍රේණියේ තවත් අලුත් ගණිත පාඩමක් ඉගෙන ගන්න. ඒ තමයි වීජීය සංකේත කියන පාඩම. මේ වීජීය සංකේත අපිට ගණිතයේ විෂයේදී ගොඩක් වැදගත් වෙනවා. මේ පාඩම ඉගෙන ගත්තම ඔයාලට පුළුවන් සම්මත සංකේත ඇසුරෙන් නිරූපණය වන තොරතුරු විස්තර කරන්න, අඥාත නියත හඳුනාගෙන ඒවා වීජීය සංකේත ඇසුරෙන් ප්‍රකාශ කරන්න වගේම විචල්‍යයක් හඳුනාගෙන ඒවා වීජීය සංකේත ඇසුරෙන් ප්‍රකාශ කරන්න. දැන් එහෙනම් අපි පාඩම පටන් ගනිමු. පුංචි ඔයාලා හැමෝම පාරේ ගමන් කරද්දී මාර්ග සංඥා දැකලා තියෙනව නේද? මේ සංඥා වලින් මොනවද කියන්නේ කියලා ඔයාලට තේරුණාද? බලන්නකෝ. ඒවා දැක්කම මෙන්න මේ දේවල් ඔයාලට තේරුණාද කියලා? හරි. මුලින්ම බලන්න මේ සංඥාව මොකක්ද කියලා. රතු, කහ, කොළ කියන පාට තුනම තියෙනව නේද? මේ සංකේතය අපි යොදාගන්නේ රථවාහන ආලෝක සංඥා ඉදිරියෙන් තියෙනවා කියලා පාරේ ගමන් කරන අයට දැනුම් දෙන්න. දැන් බලන්නකෝ මේ සංඥාව. ඉංග්‍රීසි හෝඩියේ තියෙන කැපිටල් P අකුර නේද මේ මැදින් තියෙන්නේ. ඒ වුණාට ඉරක් ඇඳලා අකුර කපලා නේද? මොනවා හරි දෙයක් අපිට කරන්න එපා කියනවා වගේ. මේ සංකේතයෙන් අපිට දැනුම් දෙන්නේ රථවාහන නතර කර තැබීම තහනම් කියලා. හරි. ඊළඟට බලන්න මේ සංඥාව ඔයාලා දන්නවද කියලා? මේ සංඥාව දැකපු ගමන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වටරවුමක් ඉදිරියෙන් තියෙනවා කියලා. මේ වගේ සංකේත භාවිත කරන එක උපදෙස් අඩංගු වාක්‍ය ඛණ්ඩ භාවිත කරනවට වඩා අපිට පහසුයි නේද? ඒ වගේම තමයි අපි ගණිතයේදීත් මේ වගේ සංකේත භාවිත කරනවා. බලන්නකෝ මේ සංකේතයෙන් කියන්නේ එකතු කිරීම. මේ වගේ ගණිත කර්ම නිරූපණය කරන්න අපිට සංකේත යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන මල් සංඛ්‍යාව 5යි කියලා ඔයාලට පේනව නේද? මේ වගේ විවිධ ප්‍රමාණ නිරූපණය කරන්න අපිට සංකේත භාවිත කරන්න පුළුවන්. අපි ගණිතයේදී විවිධ මිනුම් සඳහා ඒකක භාවිත කරනවා. මේ තියෙන්නේ අපි දිගමනින්න භාවිත කරන සෙන්ටිමීටර් කියන ඒකකය සංකේත මගින් නිරූපණය කරන ආකාරය. මේ ආකාරයට අපි එදිනෙදා ජීවිතයේදී සම්මත සංකේත භාවිත කරනවා. දැන් ඔයාලට පුළුවන් තවත් මේ වගේ ඔයාලා දන්න සංකේත ලයිස්තුවක් හදන්න. දැන් මං සූදානම් වෙන්නේ ඥාත සහ අඥාත කියන්නේ මොනවද කියලා පුංචි ඔයාලට කියලා දෙන්න. අපි එහෙනම් දැන් මුලින්ම ඉගෙන ගමු ඥාත කියන්නේ මොනවද කියලා. බලන්නකෝ මේ තියෙන්නේ පෙට්ටියක්. මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා රතු පාට බෝල. අපි බලමුද රතු පාට බෝල කීයක් තියෙනවද කියලා. මාත් එක්කම ගණන් කරන්නකෝ. 1යි 2යි 3යි 4යි. බෝල 4ක් තියෙනව නේද? මෙතනදී බෝල ගණන ප්‍රකාශ කරන්න අපි 4 කියන සංකේතය යොදාගත්තා. 4 කියන්නේ අපි දන්න නියත සංඛ්‍යාවක් නේද? ඒ වගේ ප්‍රමාණය දන්න නියත අගයක් සංකේත මගින් ප්‍රකාශ කරද්දී ඒවා ඥාත ලෙස හඳුන්වනවා. දැන් අපි බලමුද අඥාතයක් කියන්නේ මොකක්ද කියලා. ඥාතයක් කියන්නේ අපි ප්‍රමාණය දන්න නියත අගයක්නේ. එහෙනම් අඥාතයක් කියන්නේ අපි ප්‍රමාණය දන්නේ නැති ඒ වුණාට නියත අගයක්. මං ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ. මං කලින් උදාහරණයේදී රතු බෝල තියෙන පෙට්ටියක් ගැන කතා කළා මතකද? බලන්නකෝ මේ තියෙන්නේ තවත් ඒ වගේම රතු පාට බෝල තියෙන පෙට්ටියක්. හරි. මේ පෙට්ටියේ බෝල කීයක් තියෙනවද කියලා බලමු. මේ පෙට්ටිය වහලානේ තියෙන්නේ. දැන් කොහොමද අපි බෝල ගණන සොයාගන්නේ? මං ඔයාලට කියලා දෙන්නම්කෝ මේ වගේ වෙලාවට අපි මොකද කරන්නේ කියලා. ඔයාලට තේරුණා නේද? පෙට්ටිය වහලා තියෙන නිසා අපිට පෙට්ටියට බෝල එකතු කරන්නත් බෑ. පෙට්ටියෙන් බෝල අඩු කරන්නත් බෑ. ඒ නිසා පෙට්ටිය ඇතුලේ තියෙන බෝල ගණන වෙනස් වෙන්නේ නැහැ. බෝල ගණන වෙනස් වෙන්නේ නැහැ කියන්නේ බෝල ගණන නියතයක්නේ. එතකොට මේ පෙට්ටියේ තියෙන බෝල ගණන දන්නේ නැති නියත අගයක්. ඒ කියන්නේ මේ පෙට්ටිය ඇතුලේ තියෙන රතු පාට බෝල ගණන අඥාතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් කොහොමද අපි අඥාතයක් නිරූපණය කරන්නේ?
ඒ සඳහා අපිට VGS සංකේත භාවිත කරන්න පුළුවන්. VGS සංකේත විදිහට අපි ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුරු යොදා ගන්නවා. එහෙනම් මට පුළුවන් මේ පෙට්ටියේ තියෙන රතු පාට බෝල ගණන සිම්පල් B ලෙස දක්වන්න. හරි. මේ උදාහරණ බලන්නකෝ. ඔයාලගේ පන්ති කාමරයේ දිග අපි දන්නේ නෑනේ. ඒ වුණාට ඒක නියතාගයක්. ඒ නිසා පන්ති කාමරයේ දිග සිම්පල් L ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ පුස්තකාලයේ පොත් ගණන අපි දන්නේ නැති නියතාගයක්නේ. ඒ නිසා අපිට පුස්තකාලයේ පොත් ගණන සිම්පල් A ලෙස සලකන්න පුළුවන්. මේ ඉන්නේ ෂෙහාන්. එයා අම්මත් එක්ක එළවලු ගන්න පොළට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිත් යමුද ෂෙහාන් එක්ක? ෂෙහාන් වැඩියෙන් කන්න කැමති එළවලුව තමයි කැරට්. ඉතින් මුලින්ම කැරට් ගන්න තමයි ෂෙහාන්ගේ අම්මා සූදානම් වෙන්නේ. බලන්නකෝ පොලේ කැරට් විකුණන අය ගොඩක් ඉන්නවා. අපි මුලින්ම මේ ළඟම ඉන්න මාමා ළඟට ගිහින් බලමු. එයා ළඟ කැරට් කිලෝග්‍රෑම් එකක් රුපියල් 150ක්. අපි තව තැනකට ගිහින් බලමුද? මේ බලන්නකෝ මෙතන කැරට් කිලෝග්‍රෑම් එක රුපියල් 200ක්. තවත් තැනක රුපියල් 180ක්. ඔයාලට තේරුණාද? කැරට් කිලෝග්‍රෑම් එකක මිල වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ නිශ්චිත අගයක් නැහැ. ඒ නිසා අපි කැරට් කිලෝග්‍රෑම් එකක මිල විචල්‍යයක් ලෙස හඳුන්වනවා. මේ වගේ විචල්‍යයක් අපිට VGS සංකේත, ඒ කියන්නේ X, Y, Z වැනි ඉංග්‍රීසි සිම්පල් ලකුරු මගින් නිරූපණය කරන්න පුළුවන්. මේ උදාහරණයේ විදිහට අපිට කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් X ලෙස දක්වන්න පුළුවන්. VGS සංකේත කියන මේ පාඩමෙන් ඔයාලා ඉගෙන ගත්තා එදිනෙදා ජීවිතයේදී සංකේත භාවිත කරන ආකාරය. ඒ වගේම තමයි ඥාත, අඥාත සහ විචල්‍ය හඳුනා ගන්නටත් ඔයාලට අවස්ථාව ලැබුණා. මේ දැනුම අපිට ඉදිරි ගණිත පාඩම්වලදී ගොඩක් වැදගත් වෙනවා. තවත් මේ වගේ වැදගත් පාඩමකින් අපි නැවත හමු වෙමු.